හායි කොහොමද ඔයාලට? ඉතින් ගොඩ දවසකට පස්සේ ඔන්න අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් යමු අපි අද වෝටර්ෆෝල් එකක් බලන්න. බලමුකෝ. ඇත්තටම හරිම ලස්සන ගමනක් මේක. අපි ගොඩක් වෙලා ගියා. ඉතින් මේ යන ගමන් තමයි. අපි ගියේ මමයි මල්ලි හබියා තමයි ගියා අපි තුන්දෙනාත් එක්ක. මෙයාගේ කොහොමද කට් එක අද? අපේ මල්ලි කට් එකක් ගහලා වීඩියෝ ලොකු අයියත් යනවා අතන ට්‍රැවලින් බාරක් යන්නේ ට්‍රැවලින් යන්නේ අපි දැන් මල් හොයාගෙන යනවා ඉතින් අපිට ඔන්න ලස්සන මල් තියෙන තැනක් හම්බුණා ඉතින් මම මේ මල් ටික කඩාගත්තා මොකද හරි ආසයි මම මල් වලට මල් ටික කඩාගෙන දැන් අපි යන්න හදන්නේ මල් පොකුරකුත් කඩාගත්ත හරිම ලස්සනයි මේ මල්. අපේ ඩෙස්ටිනේෂන් එකට 71 කිලෝමීටර් තියෙනවා. ඉතින් අපිට යන්න 1.5 hour වගේ යනවා තමයි. යනවා අපි ලොකේෂන් එක ගහලා බලද්දි. දැන් අපි යන ගමන් ගොඩක් මහන්සි මේ පාරේ 18 වංගුව වගේ යන්නේ වංගු ගොඩක් තිබුණා ළමයි. ඉතින් අපි කොෆි එකක් බොන්න නවත්තුවා. අපි කොෆි එකක් බීලා ඔන්න දැන් අපි අපේ ඩෙස්ටිනේෂන් එකට ආවා. ඉතින් මෙතනට කියන්නේ සයිලියාටෝස් ඩෑම් කියලා. මේ ඩෑම් එක පහළ තමයි වෝටර්ෆෝල් එක තියෙන්නේ. වෝටර්ෆෝල් එක ආටිෆිෂල් වෝටර්ෆෝල් එකක්. එයාලා මේ ඩෑම් එක හරස් කරලා තමයි ඩෑම් එකේ එන වතුර වලින් තමයි මේ වෝටර්ෆෝල් එක හදලා තියෙන්නේ. ඒක අර ලංකාවේ තියෙන නැචරල් වෝටර්ෆෝල් එකක් වගේ නෙමෙයි. ඒ වුණාට ඒ විදියට එයාලා ඒක ලස්සනට හදලා තියෙනවා. ඉතින් බලන්නකො හරිම ලස්සන ලොකේෂන් එකක්. මෙතනට ගොඩක් ටූරිස්ට්ලා එනවා. ඉතින් අපි ඇවිදගෙන ඉස්සරහට ගියා. හරිම ලස්සනයි. හරිම නිදහස්. එතනට ගියාම මාර නිදහසක් දැනෙන. ඒ වගේම හරිම සීතලයි එතන ටිකක්. හොල්ලඟත් එක්ක එන මාර මට කියන්න තේරෙන්නේ නැහැ වචන වලින්. මෙතන එනකොටම ගහලා තිබුණා පික්නික් ඒරියා කියලා. ඉතින් ගොඩක් අය නිවාඩු දවසට මෙතනට ඇවිල්ලා බාබිකියු දානවා. එතකොට යාලා කෑම එක කෑම බිම් අරගෙන ඇවිල්ලා එතන තියාගෙන කනවා. හරිම ලස්සනයි. ඉතින් මේ වෝටර්ෆෝල් එකට යන තැන තමයි. එතන ගොඩාක් මේ වගේ ලස්සනට හදලා තියෙනවා. මේ වගේ කියන්නේ කෑම හදාගෙන කන වාඩි වෙන්න ලස්සන තැන්. හරිම ලස්සනට හැමදේම හදලා තියෙනවා. එතනට ගියාම දැනෙන්නේ ඒක වෙනමම වයිබ් එකක දෙයක්. ඇත්තටම මේ පික්නික් එකක් ආවා වගේ තමයි. නිදහසේ දවසම ඉන්න පුළුවන් තැනක් එතන. හරිම ලස්සනයි. ගොඩක් එදා අපි ගියේ කොහොම හරි ඊස්ටර් එක දවසේ මෙහෙට. ඉතින් එදා ගොඩක් සෙනග ඇවිල්ලා හිටියා. බලන්නකො වෝටර්ෆෝල් එක ආටිෆිෂල් වෝටර්ෆෝල් එකක් වුණාට ඒක හරිම ලස්සන නැචරල් විදියට මෙයාලා ඒක හදලා තියෙනවා. ඩෑම් එකෙන් එන වතුර තමයි පල්ලෙහාට අරගෙන ඒක හදලා තියෙන්නේ. හරිම ලස්සන. බලන්නකො උඩ නැගලා පොඩි ළමයි. අපි නම් උඩට නගින්න ගියේ නැහැ. හරිම ලස්සනයි view එක. දැන් ඉතින් බඩගින්නක් ආවා අපිට. අපි වෝටර්ෆෝල් එක ගාවට ගිහිල්ලා එතන ගොඩක් වෙලා හිටියා. ඉතින් දැන් අපිත් ආවා. අපි බාබිකියු දාන්න හැමදේම හදාගෙන ආවේ. කලින් දවසේ සීසන් කරලා චිකන්, පෝක්, ඊට පස්සේ සොසේජස් ඒ ඔක්කොම සීසන් කරලා තියලා ඒ ටික අපි අරගෙන ආවා. අපි ඒ ටික ඉතින් දැන් හදාගෙන මේ දෙන්න තමයි බහලම වැඩේ කරනවා ළමයි. මට ඉතින් කරන්න දෙයක් තිබ්බේ නෑ. බලාගෙන ඉන්න තමයි තිබ්බේ.
අපි අවශ්‍ය කරන සමහර බඩු දාලා ඇවිල්ලා ළමයි. ඒ නිසා තමයි පොඩ්ඩක් ඒ තවුලක් වුණේ. අපි කැම ටිකත් හරියට හදාගත්තා. අනිත් අය වගේම අපි තව අපි බඩු වගේක් ගන්න හිතාගෙන ආවේ වුණාට ගොඩක් ෂොප් වහලා තිබුණේ නිවාඩු දවසක් නිසා. ඉතින් අපි කෑම හදාගෙන දැන් කන්න තමයි හදන්නේ. එහෙම ලොකු කෑම ගෙනාවේ නැහැ අපි. ඉතින් ඒ ටික හදාගෙන දැන් අපි කන ගමන්. ඇත්තටම හරිම ලස්සන දවසක් එන්ජොයි කළා මුළු දවසම. හැමදේම හරිම ලස්සනට තිබුණා. ඉතින් දැන් අපි යන්න තමයි හදන්නේ. අපි ගොඩක් වෙලා එතනට වෙලා හිටියා. අපි උදේම තමයි ආවේ. ඉතින් දැන් හවස 4:05 විතර වෙලා. ඉතින් දැන් අපිත් ඔක්කොම බරු ටික අරගෙන එතන ළමයි හරිම පිළිසිඳුවට පිළිවෙලට හැමදේම arrange කරලා තියෙනවා. ඕන කෙනෙක්ට ඇවිල්ලා නිදහසේ ඒ වගේම නිදහසේ ඇවිල්ලා ඉන්න පුළුවන් හැමදේම ලස්සනට ප්ලෑන් කරලා තියෙනවා. එතන හදපු කට්ටිය ඒක පික්නික් ඒරියා එකක් විදියට තමයි හදලා තියෙන්නේ. ඉතින් දැන් අපි යන්න තමයි හදන්නේ. ඉතින් මේ යන ගමන් අපිට දැන් අපි ආවා වගේම කිලෝමීටර් 71ක් ආයේ තව යන්නත් ඕන. ඉතින් ඒ පාර හරිම ලස්සනයි. අපේ ලංකාවේ 18 වංගුව තියෙන ඒ වගේ මේ ඒ පාරේ නම් වංගු 100ක් විතර තියෙනවා ළමයි. ගොඩක් වෙලා යනවා ඒ නිසා යන්න. ඉතින් හරිම ලස්සන ලොකේෂන් එකක තමයි මේක තියෙන්නේ. ඉතින් ඔයාලා සයිප්‍රස් වල ඉන්නව නම් ඇවිල්ලා බලන්න. හරිම ලස්සනයි. නිදහස් දවසට ෆ්‍රී වෙලාවක යාළුවෝ කට්ටියක් එක්ක එන්න හරිම ලස්සන නිදහස් තැනක් තමයි ඒක. ඉතින් අපි යන පාරේ තව ඩෑම් එකක් අපට හම්බුණා. ඒකත් හරිම ලස්සනයි. මේක ඇත්තටම මම කලින් ෆොටෝස් වලින්වත් දැකලා තිබුණේ නැහැ. මෙතනත් හරිම ලස්සනයි. අපි එතනත් බැහැලා වීඩියෝ එකක් අරගත්තා, ෆොටෝස් ගත්තා. අපි කලින් ගියපු පාරේ නෙමෙයි ඇත්තටම ගියේ. අපි වෙන ලොකේෂන් එකක් දාගෙන තව ළඟ පාරකින් තමයි ආවේ. ඉතින් ඒ පාරේ යනකොට තමයි අපිට මේ තැන හම්බුනේ. ඉතින් එතන හරිම ලස්සනයි. අර වගේම තමයි. ඉතින් එන්නකෝ යන්න මම ඔයාලට පෙන්නන්නම්කෝ. එතනින් වතුර වැටෙනවා හරිම ලස්සනට. මම නම් නිකන් පිස්සෙක් වගේ දුවනවා. ගණන් ගන්න එපා ළමයි. ඒ වගේ හැටි. සබේරැට නුඹේ පාලු මකාලා සේත වලාවෝ ගැවසීලා තම නැති හාල කතා ඇයට කියාලා ඇවිම සාවී නිතුමානා ඉතින් අපි යන ගමන් ලස්සන දොඩම් ගහක් දැක්කා. දොඩම් පිරලා තිබුණා. ඉතින් මල්ලි ගිහින් දොඩම් ගෙඩි ටිකක් කඩාගෙන ආවා. ඉතින් දැන් කලවර වැටිගෙනත් එන්නේ අපි යන ගමන් දැන් ගෙදර. ඉතින් අපේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩක් ස්තුතියි ආදරේ හැමෝටම. ඉතින් ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකම් පරිස්සමින් සතුටින් hina වෙලා ඉන්න හැමෝම.
ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට හැමදාම ගොඩක් ආදරේ, ගොඩක් ස්තුතියි. ඉතින් ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. පරිස්සමින් ඉන්න.